සුබ දවසක් වේවා හැමදෙනාටම. කම්මැල් නැතුව මට බෑ කියන්නේ නැතුව අපිට නෑ කියන්නේ නැතුව ඔන්න පටන් ගන්න ව්‍යාපාරයක්. රෝල්ස් 5කින් පටන් ගත්ත මේ ව්‍යාපාරය අද දෙවන්ත ව්‍යාපාරයක් විදිහට පත් වෙලා තිනවා. මේ අලුතින් එයා පටන් ගන්න තැන දැන් සේවකයෝ 12 දෙනෙක් එක්ක ලස්සනට කරගෙන අලුතෙන් හදපු තැන අලුතෙන් ව්‍යාපාරය ආරම්භ කරන්න. ඉතින් චුට්ටක් අහලා බලන්න යාගේ කතාව. අපි ඉදිරියේ තවත් වැඩසටහන් ටිකක් අරගෙන එනවා. ඔව් ඔව් වරදින්නේ නැහැ කවදාවත් හරි මොකද ඔයාගේ අවංක හිතේ ඉන්නවද ඔයාට දිනුනේ ඒ හින්දාම අර ඕනම හොදක් කරනකොට ඒ හොඳ දැන් ඔයා මට හොඳ කරාට මම ඔයාට හොඳ නොකරන්න පුළුවන් නමුත් ඒක විශ්වේ මේලා ඔයාට අවශ්‍ය මොහොතදී ඒක ලැබෙනවා ඒක මම හරියටම විශ්වාස කරනවා අනිත් එක තමයි ditthi සම්පජානයේ කර්මය ඒක මම හරියටම විශ්වාස කරනවා මොකද මම ඒක දැකලා තියෙනවා මේ ආත්මය කරන බොම්බය පුරොත් මොන් වී පුරොත් වී ලැබෙන්නේ ඒක අපි හොඳ වුණොත් අනිවාර්යයෙන් හොඳ ලැබෙනවා. ඒකට බයන කියන්න බලන්න. අන්න බලන්න මම දැන් එනකොට කියලා. මෙන්න මෙහෙම තැනක් තියෙනවා. මෙන්න මෙහෙම අඩු තැනකින් මේ කරේ මම දැන් ඉම්මෝච්ච මං කිව්වේ මට යන්න ඕනේ දෙන්න. මං දැන් යනවා කියලා මං හරිම සන්තෝෂයි. මේක දැක්කම වඩා සන්තෝෂ වුණා. මං අතර හිතන්නේ මෙහෙම දෙකක් මෙහෙම තියෙයි කියලා. මං හිතුවේ මේ පොඩියට හදලා තුනේ. ඒක දැන් මෙතන පදිංචි. ඔව් නෑ ඒක හොදටම හදලා තියෙනවා. අනිත් මේකේ සෙටප් එක ඉතාම හොඳයි. තියෙන්නේ. ඒ තුනෙන්ම ඒ හින්දා ඒක හරියටම තියෙනවා. කිස්කාකාරී නොගැලපීමක් තියෙනවා නම් යාළුවලා ඉන්න කාලේ මම දන්නේ යාළුවලා ඉන්නවද කියලා. හැබැයි අතරින් ඒක මොකද ඒක මෝල් ගහ පරාලයක් වෙලා තමයි කතා කරන වාසේ එළියට එන්නේ. නිකන් කැස්සක් එම්බිස්සාවක් වගේ නම් දැනින්නේ ඒක අඩු උණුසම් නිපාතයක් වෙනවා කසාද බඳලා වාසේ. ඒක න හරියටම තියෙනවා. එයාගෙන මට විශේෂයෙන් කියන්න ඕන මම හැමතැනම මොකද බය නැතුව කියන්න පුළුවන් එක්ක කියලා. ඈ ඔව් බෝසත්තරේ මැනිකක්. කරගන්න එහෙම නැත්නම් වෙන මොනවා හරි කරනවා එහෙම නැත්නම් මේක කරන්න බෑ ඊගමන යනවා ඒක නැත්නම් තව ඔය රස්සාවල් තියෙන ස්පානම්මන ඒක කිසි දෙයක් නැතුව